Hello boys and girls. ඉතින් ඕන අද අපි අරගෙන ආවිලා තියෙන්නේ තවත් සුපිරි මූවි රීකැප් එකක්. මෙන්න මේ පට්ටම ලස්සන ස්ටෝරියක් තියෙන මූවි එකේ නම තමයි 2020 න් නිකුත් වෙච්ච ටැක්සි වාලා කියන මූවි එක. ඇත්තටම මේකෙත් මාරම ලස්සන ස්ටෝරියක් තියෙන. ඒ වගේම මේක හොරර් ගණයට, ඇක්ෂන් ගණයට, කොමඩි ගණයට මේ හැම දෙයකටම අදාළ වෙන මූවි එකක් තමයි මේ. ඒ වගේම තමයි මේකේ ස්ටෝරි එක හරියටම තේරෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේ මූවි එක අවසාන වෙනකම් බලන්න ඕනේ. එහෙනම් වීඩියෝ ලයික් එකක් දාලා සෙට් වෙන්න මේ 2020 න් නිකුත් වෙච්ච පට්ටම ලස්සන ස්ටෝරියක් තියෙන ටැක්සි වාලා කියන මූවි එකේ ෆුල් රීකැප් එක අහන්න. කතාව පටන් ගන්න අකුණු ගහගහ වහින රාත්‍රියකින්. මෙතනදී අපිට කාර් එකක් තියෙනවත් පෙන්නනවා. ඇත්තටම මේ බ්‍රෝකර් කෙනෙක් ගෙදරක්. හොඳ ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන් කාර් එකක් තමයි මේ එළියේ තියෙන්නේ. කොහොම හරි මේ කෙනාට ඕන ෆයිල් වගේක් ඒ කාර් එක ඇතුලේ තියෙන නිසා මහ වැස්සෙම මෙයාගේ ගෑනු කෙනාව මේ කාර් එක ළඟට තමයි යවන්නේ. කොහොම හරි මෙයා ඒ ෆයිල් ටික අරගෙන එතනට ගියාම මෙයාට තේරෙනවා මේකේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. කොහොම හරි කාර් එකේ දොර අරනකොටම මේකේ ඉන්න පොඩි බෝනික් එක්කත් පෙන්නනවා. ඇතුලේ හොලඟ යන කොළ ටික එකතු කරන්න තමයි යන්නේ. ඔතනින් තමයි මේ හැමදේම වගේ පටන් ගන්නෙ. දැන් පෙන්නන්නේ ගෑරේජ් එකක්. මෙතනදී මේ ගෑරේජ් එකේ අයිතිකාරයාගේ ඥාතියෙක් වන ශිවා කියන කෙනා මෙහෙට එනවා තමයි පෙන්නන්නේ. මෙයා එන්නේ ජොබ් එකක් හොයාගන්න හිතාගෙන. ඔන්න ශිවාට නම් ජොබ් එක මොකක් වුණත් හොඳ පඩියක් නම් තියෙන්න ඕනේ කියලාත් කියනවා. මේ ගෑරේජ් එකේ අයිතිකාරයා බබායි ශිවාට ඩිලිවරි ජොබ් එකක් කොහොම හරි හොයලා දෙනවා. ඒක ඉතින් හිතන තරම් ලේසි ජොබ් එකක් නෙමෙයිනේ. ඒකෙත් ශිවා හොඳට කටු කනවා තමයි පෙන්නන්නේ. කොල්ල තවත් ජොබ් කිහිපයකටම මාරු වෙනවා. ඊළඟ සීන් වලදී පෙන්නන්නේ දැන් මේ හම්බෙන ජොබ් කරලම මෙයාට එපා වෙලා. දවසක් ශිවා බෝඩ් එකකින් දකිනවා ටැක්සි කාරයන්ට මාසෙට ලක්ෂයකට වඩා පඩි ගන්න පුළුවන් කියන එක. ඊට වඩා හොයන අයත් ඉන්නවා කියලා තමයි බබායි මෙතනදි කියන්නේ. දැන් කොල්ල අහන්නේ පරණ වාහනයක් කීයක් විතර වෙයිද කියලා. බබායි කියනවා පාවිච්චි කරපු එකක් ලක්ෂ 3ක්වත් වෙයිලු. ඔන්න ඊළඟ සීන් එකේ ශිවා එන්නේ එයාලගේ අයියලාගේ ගෙදර. ඇත්තටම අයියාගේ වයිෆ්ට හුඟ කාලෙක ඉඳලා ළමයි නැහැ. මෙයාලට ලැබෙන හැම ළමයාම ඉපදෙනකොටම මැරෙනවා. කොහොම හරි කොල්ලර වාහනේ කතාව අයියට කියලා එයාගෙන් සල්ලි ඉල්ලුවත් අයියා නම් සල්ලි ටික ඉතුරු කරගෙන ඉන්නේ. මෙයාට ලැබෙන්නේ ඊළඟ ළමයා ලැබෙනකොට හොඳ ස්පිරිතාලයක නවත්තලා හොඳට බෙහෙත් කරන්න හිතාගෙන. මොකද හැම කෙනාම මැරෙනවානේ. කොහොම හරි ආපහු දෙන්නම් කිව්ව නිසා අයියා ශිවාට වාහනයක් ගන්න එයා ළඟ තිබ්බ මේ සල්ලි ටිකක් දෙනවා. ඔන්න නෑනගේ හොස්පිටල් බිල් ශිවා රස්සාව කරන ගමන් ගෙවන්නම් කියලාත් කියනවා. ඊළඟ සීන් වලදී ශිවා සහ බබායි එකතු වෙලා පාවිච්චි කරපු වාහන බලන්න ගියත් ඒ හැම එකක්ම වගේ කොල්ලගේ අතේ තියෙන ගානට වඩා නම් ගොඩක් ගණන් වැඩි. දවසක් කොල්ලට කෝල් එකක් එන්නේ ඔයා කාර් එකක් හොයනවා නේද? මල් ළඟ ඔයාගේ බජට් එකට හරියන කාර් එකක් තියෙනවා කියාගෙන. කොහොම හරි මේක බලන්න යන්නත් ශිවා කැමති වෙනවා. මොකද මේ කෙනා නම් තවත් අඩු කරලා දෙන්න බලන්නම් කියලා තමයි කියන්නේ. ඔන්න ඒකම බබායිවත් එක්කගෙන ඊළඟ සීන් එකේ ශිවා යන්නේ මේක බලන්න. ඇත්තටම ඕගොල්ලන්ට තේරෙනවනේ මේක තමයි අර මුලින්ම පෙන්නපු කාර් එක. ඇත්තටම ඕගොල්ලෝ හිතන විදිහට මේක හොල්මන් කාර් එකක්ද? කොහොම හරි මේක බැලුවම ශිවාට මේක දැකලා වාහනේට ගොඩක් ආස හිතෙනවා. බබායි මේක හරියන්නේ නැහැ කියලා කිව්වත් කොල්ල එහෙම වාහනට නැගලා මේක හයියෙන් පැදලත් බලනවා. ඇත්තටම පේන විදියට නම් කාලෙකින් මේක කවුරුත් අල්ලලාවත් නෑ වගේ. කොහොම හරි ශිවා එක පැද්දම මේක පට්ටනේ මට මේක ඕනේ කියලා තමයි කියන්නේ. කොල්ල හදන්නේ මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා එහෙම ගන්න. කොහොම හරි මෙතනදී ලක්ෂ 4ට තිබුණු වාහනේ 1.70ක් දක්වාම මේ මිනි අඩු කරනවා. ඇත්තටම එච්චර ගාණක් අඩු කරපු එක ගැන බබායිට නම් ටිකක් විතර සැකයි. ඒත් ශිවාට නම් ගොඩක්ම සතුටුයි. බබායි මෙතනදී මේ වාහනේ අයිතිකාරයව හම්බෙලා කතා කරන්න ඕනේ කියලා කිව්ව නිසා මේ මිනිහා ටිකක් ඒකට අකමැත්තෙන් වුණත් ඊළඟ සීන් එකේ එක්කගෙන එන්නේ මේ කාර් එකේ අයිතිකාරයාගේ ගෙදරට. මෙයා නම් ටිකක් අමුතු කෙනෙක්. ශිවා වාහනේ ගැන මෙයා කරන ජොබ් එක ගැන ඇහුවම මේ කෙනා නම් වැඩිය මේවලට උත්තර දෙන්නේ නැහැ. මෙයා පේපර්ස් වලට සයින් කරලා කොල්ලට කියන්නේ දැන් වැඩේ ඉවර නම් මෙහෙන් යන්න කියලා. ඔන්න දැන් මේ වාහනේ කොහොම හරි ශිවා සල්ලි දීලා අරගන්නවා. ඊළඟ සීන් වලදී එදා රෑම කොල්ල මේ කාර් එක මොඩිෆයි කරන්නේ බබායිගේ ගෑරේජ් එකේමයි. එතනදී මේක ඇතුලේ තිබිලා නිකන් අමුතු ටැබ් එකක් වගේ එකක් කොල්ලට හම්බුණාත් ඒකෙන් වැඩක් ගන්න බෑ වගේ හිතෙන නිසා කොල්ල ඒක එළියට විසි කරලා දානවා. ඒ වගේම ඔහුම වැඩ කරගෙන යනකොට ශිවා දකින්නේ මේ කාර් එකේ ඉන්න අර බෝනික්කව. ශිවා ඒක එතනට ගැලපෙන්නේ නැති නිසා අයින් කරන්න කියලා ගියත් මේ කාර් එකටම ඒක ෆිට වෙලා වගේ තමයි තියෙන්නේ.
ඒ නිසා ඒක ගලවන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඊළඟ දවසේ බලන්නකෝ. ඇත්තටම පරණ කබලක් වගේ තිබ්බ මේ කාර් එක මුළු රෑම මහන්සි වෙලා කොල්ල පට්ටරම හදලා. ඔන්න ඊළඟ සීන් එකේ කොල්ල ගිහින් අර ටැක්සි සමාගමේ ලියාපදිංචි වෙනවා. ඔහොම දැන් මෙයාලා බලන් ඉන්නේ ශිවාගේ පළවෙනි රයිඩ් එක එනකන්. ටිකකින් ඔන්න ඒක අත්වෙනවා. කොල්ලයි කියපු තැනට ගියාම ඇත්තට මේක ක්ලබ් එකක්. මෙතන හොඳටම බීලා ඉන්න කෙල්ලෙක් තමයි ඉන්නේ. මේ ඕඩර් එක දාලා තියන්නේ එයා. කොහොම හරි එතනට ගියාම මේ කෙල්ල කියනවා මට චුට්ටක්වත් පයින් යන්න බෑ. මගේ කකුල් දෙක ගාවටම කැබ් එක අරන් එන්න ඕන්ලු. ඔන්න ඉතින් ශිවා ඒකත් කරනවා. දැන් මේ ලස්සන කෙල්ලවත් දාගෙන මෙයා යන ගමන් තමයි ඉන්නේ. මේ කෙල්ලගේ නම තමයි අනුෂා. මෙතනදී මෙයා බීලා ඉන්නේ. කොල්ල මෙයාගේ ගෙදර තියෙන තැන අහගන්න කොච්චර උත්සාහ කළත් ඒක නා හරියන්නේ නැහැ. අනිත් ඒ කොල්ල දන්නේ නැහැනේ මෙයාට යන්න ඕන කොහෙටද කියලා. අනුෂා කියන්නේ උඩට යම් පහළට යන් කියලා. කොල්ල කියනවා අනේ මැඩම් මේක උඩට යන්න ලිෆ්ට් එකක් නෙමෙයිලු. වමටද දකුණටද කියලා කියන්නලු. කොහොම හරි අනුෂාට මෙතන දිනින්ද යනවා. කොල්ල නැගිටින්න මැඩම් කියලා කිව්වත් මෙයා අම්බානකටම බීලා ඉන්නේ. කෙල්ල නම් ශිවාවත් එතන දිබදා ගන්නවා. කොහොම හරි දැන් මෙයා නිදි. මෙතනදී මේ කෙල්ල ලස්සනයිනේ. ශිවාට නම් මෙයා එක ටිකක් ළඟින් ඉඳලා මොනාහරි කරන්න කොච්චර chance එක තිබ්බත් ශිවා දෙවියන්ටත් කියන්නේ අනේ දෙවියනේ මම හොඳ නිසා හොඳයි වෙන කෙනෙක්ට ලැබුණා නම් ඉවරයිලු. කොහොම හරි කොල්ලට දැන් කෙල්ලට යන්න ඕන තැන හොයාගන්න බැහැනේ. කෙල්ලගේ බඩේ තියෙන ෆෝන් එක ගත්තත් ඒකෙත් බැටරි බහිනවා. ඔන්න දැන් උදේ වෙලා බලන්නකො වෙලා තියෙන දේ. ශිවා නම් අනුෂාව පොලිසියට ගෙනත් දාලා කොල්ලයි කෝට් එකනුත් පොරවලා. පොලිසිය අය කෙල්ලට බයින්නේ ඔහොම බොනවද තමුන්ගේ ඇදුම් තව එහෙම වුණා නම් අපිට තමුන්ව හොයාගෙන යන්නයි වෙන්නේ කිය. ඔන්න කෙල්ල පොලිසියෙන් එළියට එන්නේ යාගේ ෆෝන් එකක් ටිකක් charge කරගෙනම. ඒකම කෝල් කරන්නේ ශිවාට. කෙල්ල කියනවා පොලිසිය නිදාගන්න කවදාවත් හිතුවේ නැහැ. ඒත් ඔයාට ගොඩක් ස්තුතියි කියලා. කොහොම හරි කොල්ලත් මේ ළඟපාතම නිසා ඊයේ රෑ සල්ලි ඉල්ල ගන්නත් එක්ක කොල්ල අනුෂා ඉන්න තැනට එනවා. අනුෂා කියනවා මල් ළඟ දැන් සල්ලි නැහැ. හොස්ටල් එකට මාව දැන් ගිහින් දාන්න එහෙට ගියාම දෙන්නල්ලු. ඔන්න මෙයාලා දැන් කතා කර කර එහෙට යනවා. අනුෂා නිකන් කොල්ල දිහා කැමැත්තෙන් වගේ බලාගෙනත් ඉන්නවා. හොස්ටල් එකට ආවම කොල්ලගේ ජැකට් එකත් කෙල්ල ළඟනේ. අනුෂා යන්න යනකොට ශිවා කියනවා ජැකට් එක පස්සේ ගමු හෙට හොදලම දෙන්න. මම හෙට ඒක ගන්න එන්නම්ලු. ඇත්තටම ඕගොල්ලන්ට තේරෙනවනේ ශිවාටත් ඕනේ ආපහු පාරක් අනුෂාව හම්බෙන්න. ශිවත් මෙයාට කැමති වගේ නේද? ඔන්න කෙල්ලවත් එතනින් දාලා ඊළඟ සීන් වලදී කොල්ල ටැක්සි එකත් එලවනවා. ඔන්න දවසේ පඩියත් කොල්ලට ලැබෙනවා. ඔන්න ඊළඟ දවසේ අනුෂායි ශිවයි ආපහු හම්බෙන්නේ කොල්ලගේ ජැකට් එක ගන්න හිතාගෙන. ඒත් මෙතනදී කොෆි එකක් බොන ගමන් කෙල්ල ආපහු ජැකට් එකේ ඒක හලනවා. කෙල්ල කියනවා අයියෝ වැරදීමක් වුණේ. හෙට ආයෙ හොදලා ගෙනත් දෙන්න හෙටත් හම්බෙන්න එන්නලු. ඇත්තටම මේ දෙන්නට දෙන්න ගොඩක් කැමතියි. ඊළඟ දවසේ ශිවා එක ගන්න ආවම මූ එක ගන්න වගේ ගිහින් බොරුවට ඒක මඩේ වටනවා. කෙල්ල කියනවා අයියෝ ආයෙත් කිල්ටුනා නේද? ආපහු හෙට හොදලා ගෙනත් දෙන්නලු. හෙටත් හම්බෙන්න එන්නලු. ඔන්න ඉතින් ජැකට් එක මාර්ගයෙන් මේ දෙන්නම ගොඩක්ම ලං වෙනවා. ඇත්තටම මේ අනුෂා එහෙම නැත්නම් අනු කියන්නේ ડોක්ටර් කෙනෙක්. දවසක් ශිවා අනුෂාව ගෑරේජ් එකටත් එක්කගෙන එනවා. මේ දෙන්න ආදරෙන් වගේත් ඉන්නවා. ඒකම නෑනාගේ හොස්පිටල් බිල් වලටත් කොල්ල ගෙවනවා තමයි පෙන්නන්නේ. මොකද දැන් එයාටත් ආදායමක් එනවනේ. ඔන්න දවසක් ශිවා පොඩි ෂොට් එකක් දාලා කාර් එක ළඟට ඇවිත් ඒක දිහා බලන් කියනවා අයියලට නෑනලට සලක ගන්න අවුරුදු කීයක් මං බලන් හිටියද? සතුටෙන් ජීවත් වෙන්න සල්ලි හොයාගන්න මං කොච්චර කාල බලන් හිටියද? මගේ ජීවිතේ කාලකන්ණියෙක් වගේ ගෙවිලා යනකොට ඔයා මල් ළඟට ආවලු. මේ හැමදේම මට ලැබුණේ ඔයා නිසා කියලා I love you darling කියලා කාර් එක බදා ගන්නවා. ඒකම ඔයාට තෑග්ගක් ගෙනාවා කියලා කොල්ල පොඩි බැට්මෑන් සෙල්ලම් බඩුවක් ගිහින් කාර් එකේ අර බෝනික්ක ළඟින් තමයි තියන්නේ. මේක තියලා යනකොට ශිවා බිබී හිටිය බෝතලෙත් අමතක වෙලා මේක ඇතුලේ දාලා යනවා. මූට හොඳටම වෙරිත් එක්කනේ. ශිවා දැන් නිදි. ඔන්න ටික වෙලාවකින් අර කොල්ල විසික් කරපු අමුතු ටැබ් එක වගේ එක වැඩ කරන්න පටන් ගන්නවා. කාර් එකේ ලයිට් එහෙමත් පත්තු වෙනවා. කාර් එක ඇතුලේ නිකන් අමුතු විදියට ආත්මයක් වගේ එකක් තමයි පෙන්වන්නේ. මෙතනදී නිකන් මේ කාර් එකේ දොර ඇරිලා
ඒක ඇතුලේ තිබ්බ අරක්කු බෝතලේ මේ විදිහට එළියට විසික් වෙනවා. ඒකම තමා අර හිටවපු බැට්මෑනුත් එතනින් පෙරලෙන්නේ. ඇත්තටම බෝතලේ විසික්ුනේ මේ කාර් එකේ සිටපු කවුරු හරි කෙනෙක් ඒක අල්ලලා විසික් කරපු විදියට. මේකට රන් ශිවාට ඇහැරෙනවා. ඒත් කාර් එක දිහා බලනකොට නම් ඒක සාමාන්‍ය විදියටම කිසිම ලයිට් එකක්වත් පාත් වෙන්නේ නැති විදියට තියනවා තමයි පෙන්වන්නේ. ඊළඟ සීන් එකේ කොල්ල හයර් එකක් යන ගමන් ඉන්නේ. එයාපෝට් එකට යන්න කොච්චර වෙලා යයිද කියලා අහපුවම කොල්ල කියනවා පැයක්වත් යයි සර් කියලා. ගොඩක් ට්‍රැෆික් කියලා තමයි කියන්නේ. මේ මිනිහා නම් මෙතනදි කොල්ලට බයිනවා. මොකක්ද මේ කරන්නේ? මාව කරත්තයකටද නගගත්තේ? පරණ කබල් කාර් එකකට නැගලා මමයි වැරද්දක් කරගත්තේ කිය. හරි මන් ටිකක් නිදා ගන්නවා. තැනට ආවම හැරන්න කියලා මේ කෙනා චීට් එකත් පාත් කරගෙන නිදා ගන්නවා. කොහොම හරි ඔහොම මෙයාලා යන ගමන් ඉන්නකොට ටික වෙලාවකින් මෙතනදී මේ මිනිහා කෑ ගහනවනේ. ඒක නිසා කොල්ලට කන්ට්‍රෝල් නැති වෙනවා. කොහොම හරි ඒ ළඟ තිබ්බ බයික් එක වාහනේ ටිකක් වදිනවා. එතනින් පස්සේ අර ඇතුළේ හිටිය මිනිහා මේ හොල්මන වගේ එකක් දැකපු නිසා හොඳටම බය වෙලා සල්ලි දෙන්න නැතුව එතනින් බහැලා දුවනවා තමයි පෙන්වන්නේ. ඇයි ඉතින් මූණක් වගේ එකක් නෙමෙයාට පෙවුනේ. දැන් කාර් එක ඩැමේජ් ඒ වගේම සල්ලි ලැබුණෙත් නැහැ. ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ කාර් එකේ ඇත්තටම හොල්මනක් දෙන්නේ? බලාගෙන යමුකෝ. ඔන්න රෑ වෙලා මුළු දවසම හයර් ගිහින් 90ක් දැන් හොස්ටල් එකට එකගෙන එනවා. එතනදී කොල්ලාර වාහනේ හැප්පුණ එකට අවුලෙන් නිසා 90 නම් ශිවාගේ ඇඟුඩට වගේ ඇවිත් කොල්ලට කිස් එකක් දෙන්න වගේ තමයි යන්නේ. ඒත් කෙල්ල නම් මෙතනදී කොල්ල වවුස්සනවා. කිස් එකක් දෙන්න වගේ ගිහින් කිස් කරන්නේ නැතුව එතනින් යන්න යනවා. කාර් එකට තියෙන ලැදියාව ගෑන් ළමයට දුන්නොත් ඕවා ලැබෙයි කියලා කෙල්ල පිටිපස්සේ දොර ඇරලා එයාගේ බඩු ටිකත් අරගෙන වීදුරුවට කිස් එකකුත් දීලා එතනින් යන්න යනවා. කොල්ල නම් කෑ ගහන්නේ අනු දෙයනේ මාව අවුස්සලා කොහෙද යන්නේ මෙහෙ එනවා කිය. ඔන්න කොහොම හරි අනු ගියාට පස්සේ පිටිපස්සේ දොර ඇරලා තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. කොල්ල කොහොම හරි ඉස්සරහා ෂීට් එකේ ඉඳන්ම අත දාලා ඒක වහන්න යනකොටම මෙතනදී නම් ශිවත් බය වෙනවා. ආපහු එළියට ගිහින් වටපිට බැලුවත් එතන කවුරුත්ම නැහැ. එහෙනම් මේක වැහුනේ කොහමද? ශිවා දොර ඇරලා දැන් මේක පොඩ්ඩක් බලන ගමන් තමයි ඉන්නේ. මෙතනදී තමයි ශිවාට තේරෙන්නේ මේ කාර් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියන එක. ආපහු හයර් එකක් එනවා. කොහොම හරි කොල්ල දැන් ඒ තැනට ඇවිත් තමයි ඉන්නේ. මෙතනදී ඒ කෙනා තව විනාඩි 10ක් විතර යනවා කිව්ව නිසා කොල්ල ආපහු ෂීට් එක ඇල කරගෙන වාහනේ ඇතුළෙම නිදා ගන්නවා. ඔන්න ඒකම තමයි ආයෙත් වාහනේ අර ලයිට් එක ඕන් වෙන්නේ. ඒ වගේම වීදුරු වල මීදුම් වගේ හිටිනවා. කෙල්ල කිස් එක දීපු පාරත් සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. රේඩියෝ එක වැඩ නිසා ශිවාට ඇහැරුණාම එයා මෙතනදී දකින්නේ වීදුරුවේ තියෙන අත්පාරක්. කොල්ල එක ටිකක් ලං වෙලා බලන්න යනකොටම මෙතනදී කොල්ල කෑ ගහගෙන එළියට බහිනවා. ඒකම තමා කොල්ල දකින්නේ අර ෂීට් එක ආපහු කෙලින් වෙනවත්. ඒකම කාර් එකේ දොර ඔටෝම ආපහු වැහෙනවා. මේවා දැකලා නම් කොල්ලට දැන් පිස්සු වගේ. ඇයි ඉතින් මොන මගුලක්ද නේද? ඔන්න දැන් කාර් එකත් බයෙන් කොල්ල ගෑරේජ් එකට අරගෙන ගිහින් මේකේ අයිතිකාරයව හම්බෙන්න ගියත් සිකියුරිටි කියන්නේ සර් මුම්බායි ගිහින් ටික දවසකින් ලුවෙන්නේ කියලා. ඊළඟ සීන් එකේ මේගොල්ලෝ මේ සීන් නිසා ගුරෙක් වගෙන්නලා මෙයා මේක බලලා කියනවා මේකේ ලොකු ආත්මයක් හිර වෙලා ඉන්නවා කියලා. වතුර එකක් භාජනයට පුරවලා මෙතන එක්කෙනෙක්ගෙන් ලේ බින්දුව ගානේ විනාඩියෙන් විනාඩිය ඒකට දාන්නලු. මෙයා මේ කාර් එකත් අරගෙන සොහොනට ගිහින් මන්ත්‍රයක් ජප කරලා ආත්මෙ නිදහස් කරනකම් මේ තුන් දෙනාට මාරුවෙන් ලේ දාන්න කියලා තමයි කියන්නේ. ආත්මෙ මෙහෙ තියාගන්න නිසා ලු එහෙම කරන්නේ. මුනුත් ඉතින් දන්නේ නැහනේ. ඔන්න ගුරා වාහනේ අරගෙන යනවා. මුන් නම් විනාඩියෙන් විනාඩිය මේක ලේ දානවා. ඔන්න දැන් මේ ගුරා පැය භාගයකින් එන්නම් කියලානේ ගියේ. මෙහෙම ගියත් දැන් පැය දෙකක් වෙනකන්වත් මූ නැහැල්ලු. මේගොල්ලෝ නම් කට්ටෙන් යන ලේ බින්දුව දානවා. මෙතනදී තමයි මෙයාලට තේරෙන්නේ මේ ගුරා බොරුවක් කරේ කියලා. ඇත්තටම මූ කාර් එකත් අරගෙන පැනලා ගිහින් තියෙන්නේ. කොහොම හරි මේක හොයන්න යමු කියලා බබායි කිව්වම ශිවා කියනවා ඕනේ නෑනේ බං. ඌ අපේ දුක් ඔක්කොම අරගෙන ගිහින් අපි ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි ටික ගමු කාර් එකට මොනා වුණත් මොකදලු. ඔන්න දැන් රෑ වෙලා අර හොරා කාර් එකේ යන ගමන් ඉඳලා කාර් එක නවත්තලා වාහනේ ඇතුලේ සිගරට් එකක් ගහනකොට පිටිපස්සෙන් සද්දයක් එනවා. මෙතනින් පස්සේ නම් අමුතු ආත්මයක් වගේ එකක් මෙයාට පේනවා. ඒකම ෂීට් බෙල්ට් එකට මේ හොරාව හිර වෙනවා. ඒ වගේම අපිට පෙන්නනවා ෆෝන් එකෙන් ලොකේෂන් එකක් පෙන්නනවා. ඒකම හොරා මේක බලාගෙන එළවනවා.
මොකද ආත්මයක් නිකන් ඒ තැනට යන්න කියලා වගේ තමයි කියන්නේ. ඔන්න දැන් උදේ වෙලා. ඇත්තටම මේ කාර් එක ආපහු ශිවාලගේ ගෑරේජ් එකට මෑවිත්. කොහොම හරි මේගොල්ලෝ පුදුමෙන් වාහනේ දොර ඇරලා බලපුවම හොරාට නම් මෙතනදි සීය නැහැ. කොහොම හරි හොරාට හැරෙනවත් එක්කම ශිවා අහන්නේ මොකටද මේ උස්සපු වාහනේ ආපහු අරන් ආවේ කියලා. හොරා කියනවා මම අරන් ආවේ නැහැ. එයා තමා මාවත් එක්කගෙන මෙහෙට ආවෙලු. තව පොඩ්ඩෙන් මාව මරනවලු. ඔන්න මේ හැම ප්‍රශ්නයක් මැද්දෙම අයියා කතා කරලා නෑ නගේ තව ඉන්ජෙක්ෂන් එකකට තමයි සල්ලි ඉල්ලන්නේ. ඔන්න ඊළඟ සීන් එකේ කොල්ලට සිද්ධ වෙනවා එයාගේ ජීවිතේ පරදුවට තියලා හරි සල්ලි හොයලා දෙන්න. මොකද අයියා ශිවාට වාහනේ ගන්න සල්ලි දුන්නේ එයාව විශ්වාස කරලානේ. අනික මේ වාහනේ නිසා කොල්ලට තාම කරදරයක් වුණෙත් නැහනේ. කරන්න දෙයක් නැතිකමටම කොල්ලා ආපහු වැඩ ටික කරගෙන යනවා. දැනට නම් කිසිම අවුලක් නැහැ. දවසක් ශිවා රෑ වෙලා ගෙදර යනකොට එයාට වාහනේ එලවන ගමන් නිින්ද යන්නේ මහන්සියට. ඔන්න ඒකම ඇත්තටම වාහනේ ශිවාව බේර ගන්නවා. නැත්නම් මෙලාට මූගේ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නැහැ. කොල්ලට නම් මෙතනදි සතුටුයි. ශිවාට තේරුම් යනවා ආත්මයක් වුණත් යක්ෂයෙක් වුණත් මේ ඉන්නේ හොඳ කෙනෙක් කියලා. මොකද කට්ටිය වීදුරු ඇරලා ගියාම දොරවල් ඇරලා ගියාම ඔටෝ මේවා වහ ගන්නවා. ඒ විතරක් නෙමෙයි කාර් එක කිල්ටු වෙන්නවත් දෙන්නේ නැහැ. අනික දැන් ශිවාවත් බේරගත්තානේ. ඔන්න ඒ නිසා ඊළඟ සීන් වලදී කොල්ලා මේ වාහනේ එක්ක යාළු වෙන්න තමයි උත්සාහ කරන්නේ. මේකෙන් කොල්ලා එයාගේ වැඩ අතිසාර්ථක කරගන්නවා. ඔන්න දවසක් අනු එක්ක කතා කර කර ඉඳලා කොල්ලා නම් මේ ගැන කෙල්ලට කියන්න ගිහින් ආපහු හෙට කියන්නම් කියලා කෙල්ලව බසනවා තමයි පෙන්නන්නේ. ඔන්න ඒකම මෙතනට කෙනෙක් ඇවිත් අහන්නේ අයර් යනවද කියලා. ඇත්තටම මෙයා ඩොක්ටර් කෙනෙක්. එයා දෙගුණයක් ගෙවන්නම් කියලා කිව්ව නිසා ශිවා වැඩමුළු ඉවර වෙලා වුණත් එයාව දාන් යන්න කැමති වෙනවා. ඔන්න දැන් මේගොල්ලෝ කතා කර කර යන ගමන් ඉන්නකොට එකපාරම මේ කෙනාගේ බෙල්ල හිර වෙන්න ගන්නවා. ඒ විතරක් නෙමේ අර ආත්මේ මෙයාගේ ඔළුව එහෙම කාර් එකේ හැමතැනම වගේ හප්පනවා. කොල්ලා ඒක නවත්තන්න කියලා කාර් එකට කෑ ගැහුවත් ඒ කිසිම දෙයක් හරියන්නේ නැහැ. ශිවාගේ ෂීට් බෙල්ට් එක පවා ලොක් වෙනවා. ඒ වගේම තමයි මේ කෙනාගේත්. ඒ වගේම වාහනේ බ්‍රේක් වැඩ නැතු යනවා. ඒකම වීදුරුව ඇරිලා අර මිනිහාගේ බෙල්ල කවුරු හරි එළියට ඔබනවා වගේ තමයි පෙන්වන්නේ. කාර් එක හදන්නේ එයාගේ බෙල්ල වෙන වාහනයක වද්දන්න. ඒත් කොහොම හරි එතනදී කොල්ලා එකෙන් එයාව බේර ගන්නවා. ඒකම මේගොල්ලම වාහනේ අරගෙන යන්නේ පාළු වගාවක් මැදින්. කොහොම හරි ඕම ටිකක් ඉස්සරහට යනකොට මෙයාලව අරගෙන යන්නේ කෝච්චියක් එන රේල් පාරක් ගාවට. මෙතනදී නම් ශිවත් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඇයි ඉතින් මේකට හවුනොත් එයාටත් මැරෙන්න වෙනවනේ. ඔන්න ඒකම කොහොම හරි මේ මිනිහව වාහනයෙන් එළියට විසික් කරන්නේ රේල් පාරටම සෙට් වෙන්න. ඔන්න එයාගේ නම් මෙතනින් පස්සේ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නැහැ. ශිවාට නම් දැන් පිස්සු වගේ. ඇයි ඉතින් මේ මිනිහෙක් නෙමරුනේ. මේ ගැන පොලිසියට කියන්නත් බෑ. කොල්ලා ෂේප් එකේ මේ හැමදේම අමතක කරගෙන ගෙදර ඇවිත් හොඳටම බොනවා. කොල්ලා අඬනවා යාළුවෙක් කියලායි මම මෙයාව හිතුවේ. ඒත් අර විදියට ඒ මිනිහව මෙයා මගේ ඇස් දෙක ඉස්සරහාම මරලා දැම්මලු. හොඳ මිනිස්සු මන් නිසා මැරෙනවා. මට ඒක බලන් ඉන්නත් බැහැලු. කොහොම හරි කොල්ල මෙතනදි වාහනේට බයිනවා. මම මෙච්චර ගිහින් මාව මැරුවේ නැත්තේ ඇයි කී තමයි ශිවා මෙතනදි කෑ ගහන්නේ. කොල්ලට ඕන කරන්නේ මේ කාර් එක ගත්ත සල්ලි ටික ආපහු අයියට දෙන්නයි. ඒ නිසා අර අයිතිකාරයා නැති වුණත් මුන් හොරෙන්ම උගෙගෙට පැනලා මොනා හරි තියෙන වටින දෙයක් අරන් ගිහින් අයියට දෙන්න තමයි ප්ලෑන් කරන්නේ. ඒතකොට නෑනාගේ සල්ලි ගෙවන්න පුළුවන්නේ. ඔන්න කොහොම හරි ඊළඟ සීන් එකේ මේගොල්ලෝ එන්නේ මේ අයිතිකාරයාගේ ගෙදරට. මොකද මෙයා මේ දේවල් කියන්නේ නැතුවනේ ශිවාට මේ වාහනේ වික්කේ. ඔන්න දැන් අයිතිකාරයාත් නැති නිසා මෙයාලා ගෙට පැනලා දැන් මොනා හරි හොයන ගමන් තමයි ඉන්නේ. මෙහෙම මෙයාලා ඉන්නකොට ඇතුලෙන් සද්දයක් ඇහෙනවා. ඔන්න මෙයාලට තේරෙනවා ඇතුලේ ඉඳන් කවුරු හරි කෑ ගහනවා වගේ. ඒ නිසා මෙයාලා ආපහු ඇතුළට ගිහින් බලනකොට මෙතන තව කවුරු හරි මිනිහෙක්ව පාළු ගබඩාවක හිර කරලා දාලා. ඔන්න ඊළඟ සීන් එකේ උදේ වෙලා මෙයාවත් එක්කගෙන ඇවිත් ඉන්නේ අනු වැඩ කරන හොස්පිටල් එකට. ටිකකින් මෙයාටත් සිහිය එනවා. මේ කෙනා ශිවාලට ස්තුති කරලා අහනවා ඒ වෙලේ ඔයාලා මොනවද එහෙ කළේ කියලා. ඔන්න ශිවා නම් මෙතනදී මේ කෙනාට ඇත්තම සීන් එක කියනවා. කාර් එක හොල්මන් සීන් එක මේ හැමදේම මේ කෙනාට කියනවා. ඒකම තමා මේ මිනිහා සතුටින් ඉස්පිරිතාලෙ මැද්දෙම කෑ ගහන්නේ මගේ පරීක්ෂණය වැඩ කරලා කියලා. ඔන්න කොල්ල ඇහුවම ඒ හොල්මන ඔයා දන්නවද කියලා බලන්නකො මෙයා කියන එක. මෙයා කියනවා එයා හොල්මනක් නෙමේ
එයා මැරලත් නැහැ. එයාගේ නම තමා සිසිරලු. ඔන්න දැන් තමා මේ කෙනා මේ හැම විස්තරයක්ම ශිවාට සහ අනිත් අයට කියන්නේ. ඇත්තටම මේ කෙනා සයිකොලොජි ගුරුවරයෙක්. කොහොම හරි මෙතනදී සර් උගන් ඉන්නේ විද්‍යාවෙන් බැහැරව ගින් ආත්ම ශරීරයෙන් ඉවතට ගැනීමේ පරීක්ෂණයක් ගැන. ඇත්තටම මෙහෙම අපේ ආත්ම ශරීරයෙන් එළියට ගන්න ක්‍රියාවලියේදී මරුණ අය එක්ක වුණත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලාත් මෙතනදී සර් කියනවා. ඒත් මේක කිසිම උපදෙසක් නැතුව කිසිම අනුදැනුවක් නැතුව try කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් මේක භයානක දෙයක් කියලා තමයි කියන්නේ. ළඟකදී මේ වගේ දෙයක් කරන්න ගිහින් පිටරටක කෙනෙක් මැරලා කියලාත් කියනවා. එයාගේම ශරීරය යාට අහිමි වෙලා තියෙනවලු. ඕවා ගැන සර් කොහොම හරි ටිකක් ගැඹුරට උගන්වනවා. ඒකම ක්ලාස් එක ඉවරුනාම මේ පන්තියේ එක කෙල්ලෙක් නම් නවතිනවා. ඇත්තටම එයා තමයි සිසිර කියන්නේ. එයා මේ සර්ගෙන් අහන්නේ සර් ඒ පරීක්ෂණය මගෙන් කරනවද කියන එක. ඒත් සර් නම් මේකට කොහොමවත්ම කැමති නැහැ. මොකද ඒක අමදානම් වැඩක් නේ. දවස් ගාණක්ම කොහොම හරි මේ සිසිරා සර්ට වද දෙනවා. කෙල්ලෝක කරන්නම කියලා තමයි කියන්නේ. දවසක් කොහොම හරි සර්ට තරහ ගිහින් ටිකක් සැරෙන් කෙල්ලගෙන් අහන්නේ ඇයි එහෙම කරන්න ඕනේ කියන එක. ඔන්න දැන් තමා කෙල්ල මේකට හේතුව කියන්නේ. ඔන්න දැන් අතීතෙනුත් අතීතයට තමයි අරගෙන යන්නේ. මාස කිහිපයකට කලින් මේ සිසිරාගේ කතාව තමයි පෙන්නන්නේ. සිසිරා කියන්නේ ලොකු සල්ලිකාර පවුලකින් එන කෙනෙක්. මෙයාගේ තාත්තා නම් නැහැ. ඒ නිසා එයාගේ අම්මා වෙන කෙනෙක් එක්ක තමයි මේ ගෙදර ඉන්නේ. ඇත්තටම කිව්වොත් ඉස්සර තාත්තගේ කම්පැනිගේ මැනේජර් එක්ක තමයි දැන් අම්මා ඉන්නේ. අම්මයි දුවයි අතර නිතරම වගේ රණ්ඩු වෙන්නේ මේ නිසා. ඒත් අම්මා නම් කෙල්ලට නම් ගොඩක් ආදරෙයි. ඒ වගේම සිසිරාගේ අම්මා ඇදුමට ඉන්හේලර් එහෙම පාවිච්චි කරන කෙනෙක්. ඔන්න මේ ඉන්නේ නම් සිසිරාගේ අම්මත් එක්ක ඉන්න රාගවන් කියන අර මැනේජර්. මෙයාට නම් සිසිරා ඉච්චර කැමති නැහැ. දැන් ඉතින් කොහොම හරි අම්මගේ හස්බන්ඩ්නේ කොහොම හරි මේ රාගවන් කියන කෙනා සිසිරාගේ උපන්දිනේට කෙල්ලගේ පරණ කාර් එක යකඩ වලට දාලා අලුත් කාර් එකක් ආපහු සිසිරාට උපන්දිනේට ගෙනත් දුන්නත් සිසිරාට නම් ඒකට කිසිම සතුටක් නැහැ. එයා ආපහු ඒක බාර දුන්න තැනටම ගිහින් පරණ කාර් එකම ආපහු අරන් ආවිත් බයිනවා. තමුසේ කොහොමද මගේ කාර් එකට අත තිබ්බේ? මැනේජර් නම් මැනේජර් විදියට ඉන්නවා කිය. ඔයාලට තේරෙනවනේ මේ වෙනකන් ශිවා පැදපු කාර් එක සිසිරාගේ. කොහොම හරි ඔතනදී හැමෝම ඉස්සරහා කෙල්ල රාගවන්ට අපහාස කරනවා. ඒ වගේම අම්මගෙනුත් අහනවා ඔයා තාත්තට පස්සේ තව එක්කෙනෙක් එක්ක මෙහෙම ලේසියෙන් යාළු වෙලා පිරිමින්ව ගේ ඇස්සේ දාගත්තට මට තාත්තා වගේ හැම කෙනාවම හිතන්න බැහැල්ලු. ඕම අම්මට සිසිරා බැන්නම අම්මනම් මෙතනදී කෙල්ලට කමුල් පාරක් ගහනවා. ඔන්න ඉතින් මේකට සිසිරාට ගොඩක්ම තරහ ගිහින් එයා කාමරයට ගිහින් දොර වහ ගන්නවා. ඔන්න එදාම රෑ වෙලාව පාන්දර 3ට විතර එකපාරම සිසිරාගේ අම්මගේ හුස්ම හිර වෙනවා. ඒ වගේම එයා ඉන්හේලර් එක හෙව්වත් ඒක එතන නැහැ. අම්මා අමාරුවෙන් ගිහින් කෙල්ල ඉන්න කාමරේ දොරට තට්ටු කරත් සිසිරා නම් ගොඩක් තරහින් ඉන්නේ. අනිත් එක අම්මට මුකුත් කතා කරගන්නත් බෑ. දොරට කොච්චර තට්ටු කරත් සිසිරා නම් ඒක වැඩිය ගණන් ගන්නෙ නැහැ. කෙල්ල එතනදී හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන සින්දු අහනවා. ඇත්තටම අම්මා මෙතනදී පපුවේ අමාරු නිසා තමයි දොරට තට්ටු කරේ. ඔන්න කොහොම හරි පැය ගානකට විතර පස්සේ සිසිරා කාමරෙන් යනකොට ඇත්තටම එදා සිසිරාගේ අම්මා මැරෙනවා. ඩොක්ටර්ස්ලා පවා කියන්නේ තව පැය කාලයකට කලින් ආවනම් බේරගන්න තිබ්බා කියලා. ඇත්තටම කෙල්ල ඒ වෙලේම දොර ඇරියා නම් අම්මා මැරෙන්නේ නැහනේ. ඒත් සිසිරා නම් මෙහෙම දෙයක් දන්නේ නැහැ. කෙල්ල හිතුවේ නිකන් දොරට තට්ටු කරනවා කියලානේ. එදායින් පස්සේ කෙල්ලට එයාගේ අම්මම නැති වෙනවා. සිසිරා කවදාවත්ම එයාටම සමාව දී ගන්නෙ නැහැ. ඔන්න ඕක තමයි සීන් එක. කොහොම හරි මේ හැම විස්තරයක්ම සර්ට කියනවානේ. සර්ටත් මෙතනදී අනුකම්පාවක් ඇති වෙනවා. සිසිරා කියනවා මේ පරීක්ෂණය කරලා මගේ අම්මගේ ආත්මෙත් එක්ක සම්බන්ධ වෙලා එකපාරක් එයාගෙන් සමාව ගන්න දෙන්න සර් කියලා. සර් මේකට අකමැති වුණත් කෙල්ල කියනවා මේ පරීක්ෂණය කරලා මම මැරුණත් කමක් නැහැ සර්. වරදකාරී හැඟීමකින් ජීවත් වෙනවට වඩා ඒක හොඳයිලු. ඔන්න ඉතින් සිසිරා සර්ව මේකට කැමති කරගන්නවා. ඔන්න ඊළඟ සීන් එකේ සර් මේ ගැන තව දැනුම සිසිරාට දෙනවා. පළවෙනියටම සිසිරාගේ ආත්මය එයාගේ ශරීරයෙන් එළියට ගන්න ඕනෙලු. ඒ එළියට එන අතරතුරේ අම්මත් එක්ක සිසිරාට කතා කරන්න පුළුවන් වෙයිලු. කොහොම හරි ආත්මය ඇත්තටම එළියට ආවොත් එහෙම සිසිරාට පණ අදිනවා වගේ හැඟීමක් එනවා. ඒ වගේම එතනින් පස්සේ එයා සම්බන්ධ වෙන්නේ ආත්ම ලෝකයක් එක්ක කියලා තමයි ප්‍රොෆෙසර් මෙතනදී කියන්නේ. ඔයාට එහෙදි පේන්නේ ඇත්ත විතරයි සිසිරා කියලාත් කියනවා. ඔන්න දැන් මෙයාලා මේ පරීක්ෂණය කරන්න ලෑස්ති. කෙල්ලගේ ශරීරයෙන් ආත්මය වෙන් වුණ ගමන් මේ මොලේ තරංග පරීක්ෂා කරන උපකරණය 100%ක්ම වෙනවලු. 100%ක් ආවා කියන්නේ කෙල්ලගේ ශරීරයෙන් ආත්මය වෙන් වුණා කියන එක.
ඔන්න ප්‍රොෆෙසර් මේ ගැන කෙල්ලට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ කෙල්ලගේ ආත්මය වෙන් වෙන්නේ නැතුව අම්මත් එක්ක විතරක් කතා කරන්න ඕනේ නා 100%ක් වෙන්න කලින් ඒ වැඩේ කරගන්න ඕනේ. ඔන්න ඒකම ওই වැඩේ කරන ගමන් ප්‍රොෆෙසර් කියනවා සිසිරා ඔයාගේ අම්මගේ අවසන් මතකයක් මතක් කරගන්න කියලා. ඇත්තටම කෙල්ල මෙතන දුපකල්පනය කරන්නේ අම්මා අවසානයට දොරට තට්ටු කරපු විදිය. ඔන්න ඒකම අර මැෂින් එක බිඳුවේ ඉඳන් 100ට කවුන්ට් වෙන්න පටන් ගන්නවා. ඔතනදී කෙල්ල සම්බන්ධ වෙන්නේ ආත්ම ලෝකයේත් එක්ක. ඔතනදී තමා සිසිර හිතුවත් නැති දෙයක් දකින්නේ. ඇත්තටම එදා අම්මා දොරට තට්ටු කරනකොට එතනට ඉන්හෙලර් එකකුත් අරගෙන එන්නේ රාගවන් විතරක් නන් නෙමේ. අර එදා කාර් එක මුලින්ම මරපු ඩොක්ටර්ත් එතනට එනවා. ඕගොල්ලන්ට මතකද? මෙයාත් මෙතන ඉන්නවා. රාගවන් නම් අම්මා මේ අමාරුවෙන් ඉන්නවා දැක්කත් ඉන්හෙලර් එක නම් සිසිරාගේ අම්මට දීලා නැහැ. රාගවන් මෙතනදී ඩොක්ටර්ත් එක්ක එකතු වෙලා කියනවා ඔයාගෙන් පස්සේ ඔයාගේ දුවට මේක වෙයි. මේ හැමදේම ඊට පස්සේ මගේ කියලා. මේක දැක්කම නම් කෙල්ලට පිස්සු වගේ. ඒ කියන්නේ රාගවන්නේ අම්මව මරලා තියෙන්නේ. ඇත්තටම එදා ඉන්හෙලර් එක දුන්නා නම් අම්මා තාම ජීවත් වෙනවා. කෙල්ලගේ ආත්මේ සම්පූර්ණයෙන්ම එළියට එන්න කලින් ප්‍රොෆෙසර් කියනවා ඉක්මනට ඕක අතහැරලා පියවි සිහියට එන්න සිසිරා කියලා. කොහොම හරි කෙල්ලට අරකේ ෂොක් එක වගේ තියෙන නිසා කෙල්ලට ආපහු මෙහෙට එන්න බැරි වෙනවා. කොහොම හරි මේ පරීක්ෂණ කරන තැනට රාගවන් එනවා. එයා ප්‍රොෆෙසර්ට බයිනවා මේ මොනාද කරන්න කියලා. ඇත්තටම ප්‍රොෆෙසර් මෙතනදී කියනවා බය වෙන්න එපා. මේ පරීක්ෂණයක් කරන ගමන් ඉන්නේ. මෙයාව ඉක්මනටම මගේ ලැබ් එකට අරන් යමු නැත්නම් ලොකු හානියක් වෙයිලු. ඔන්න ඉතින් රාගවුනුත් එක්ක මෙයාලා දැන් කාර් එකේ සිසිරාවක් දාගෙන ප්‍රොෆෙසර්ගේ ලැබ් එකට යන්න හිතාගෙන තමයි යන්නේ. ඒත් මෙතනදී රාගවන් සහ අර ඩොක්ටර් වාහනේ මග නවත්තලා ප්‍රොෆෙසර් හොඳටම ගහනවා. ඒ වගේම පෙන්නනවා අර මැෂින් එකේ 100% වෙන්නත් ළඟයි. ඊට කලින් ලැබ් එකට යන්න එපා. කෙල්ලට හොඳටම මෙතනදී අමාරු වෙනවා. ඔන්න ඒකම මෙයාගේ ආත්මේ මෙයාගේ ශරීරයෙන් එළියට යනවා. ඒකත් මේ කාර් එක ඇතුලේදීමයි. කොහොම හරි මෙතනින් පස්සේ සිසිරා හුස්ම ගන්නවත් නැති නිසා ඩොක්ටර් කියනවා යා දැනටමත් මැරලා ඉන්නේ. අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැලු. කොහොම හරි කෙල්ලගේ බොඩි එක මෙයාලා එළියට ගන්නවා. මෙයාගේ ආත්මේ මේ වාහනය ඇතුලේ මෙදා හිර වෙනවා. 100%ක් වුණාම එළියට එනවනේ. ඒක නිසා තමයි මෙහෙම වෙන්නේ. ඒකම මෙයාට යන්න තැනක් නැති නිසා මේ වාහනේත් එක්ක බැඳිලා තියෙන අර බෝනික්කට තමා කෙල්ලගේ ආත්මේ බැඳෙන්නේ. ඔතනින් පස්සේ තමා ප්‍රොෆෙසර් මෙයාලා හිර කරන්නේ. ඇත්තටම යාව හිර කරලා මේ වැඩි දවසක් නැහැ. දැනට නම් සතියක් විතර තමාලු වෙන්නේ. ඇත්තටම සිසිර මැරුණා කියලා ආරංචි වුණාම සිසිර යාගේ ශරීරය කලින්ම දන් දීලා තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා හොස්පිටල් එකෙන් ඇවිත් සිසිරගේ මිනිහ අරගෙන යනවා. රාගවන්ට දැන් කරගන්න දෙයක් නැහැනේ. රාගවන්ට ඕන උනේ මිනිහ පුච්චලා දාන්න උනත් මේ සිද්ධිය නිසා මිනිහ ඒගොල්ලන්ට දෙන්න වෙනවා. ඔය හැම විස්තරයක්ම ප්‍රොෆෙසර් සිවාට කියනවා. ඇත්තටම මේක පොලිසියට කියන්න එපාලු. මොකද ඒකට හේතුව තමා සිසිරගේ ශරීරය තාම හොඳට තියෙනවා නම් නරක වෙලා නැතුව තියෙනවා නම් මෙයාලට පුළුවන් අර වාහනේ අසින්න ආත්මය ආපහු ශරීරයට ඇතුල් කරන්න. දන් දීපු තැනින් සිරුරු ටිකක් කාලයක් යනකම් ආරක්ෂා කරන නිසා ඒක කරන්න පුළුවන්ලු. ඔන්න රෑ වෙලා කොල්ල කාර් එක ළඟට ඇවිත් වාඩි වෙලා ඒක එක්ක කතා කරනවා. ඇත්තටම ශිවාට මෙයාගේ කතාව අහලා දුක හිතිලා. කොල්ල කියනවා ඔයා මගේ ජීවිතේ බේරුවා දැන් මගේ වාරේ කියලා. මෙහෙම කියලා කොල්ල යන්න යනකොට එදා කාර් එක විසින්ම විසික් කරලා දාපු අර බැට්මෑන්ව අර බෝනික් ළඟ ඉන්නවා තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ මේ දෙන්න දැන් යාළුවයි කියන එක. ඊළඟ දවසේ කෙල්ලගේ සිරුර ආපහු ගන්න ඩොක්ටර් එක්ක කතා කළා දන් දීපු සිරුරක් එහෙම දෙන්නේ නැහැ නේද? ඔන්න ඉතින් අනුටත් මේ වගේ දෙයක් ගැන විශ්වාසයක් නැති නිසා එයාටත් මේකට හරියට උදව් කරන්න බෑ. ඒක නිසා කෙල්ල වැඩිය මේක ගණන් ගන්නේ නැහැ. කොහොම හරි එදාම රාගවන් මුම්බායි ගිහින් ආපහු ගෙදර එනවා. එනකොට මෙයා ගෙදර අමුත්තක් දැක්ක නිසා ප්‍රොෆෙසර්ව හිර කරන්න හිටිය තැනට ගිහින් බලපුවම එයා පැනලා ගිහින්නේ. මෙයාට ඒක නිසා මතක් වෙනවා එදා ප්‍රොෆෙසර් කිව්වනේ මෙයාගේ මලර සිරුර තිබ්බොත් එහෙම ආයෙ මෙයාට හොඳ කරන්න පුළුවන් කියප එක. මෙතනදී රාගවන්ට ඒක මතක් වෙනවා. ඒක නිසා එයා එතනදී කලබල වෙලා හොස්පිටල් එකට කෝල් කරලා සිසිරගේ මල සිරුර තියනවාද කියලා බලන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඇත්තටම රාගවන්ට දැන් දැනගන්න ඕනේ ප්‍රොෆෙසර් එක අරන් ගිහින්ද කියලා. එහෙම වුණොත් මූගේ හොර ඔක්කොම මාට්ටුනේ. ඔන්න ඉතින් රාගවන්ට ඩොකියුමන්ට්ස් ටිකක් අරන් හොස්පිටල් එකට එන්න කියලා තමයි මේ හොස්පිටල් එක යයි කියන්නේ. ඔන්න කොහොම හරි එදා රෑ වෙලා ශිවා සහ යාළුවෝ දෙන්න අර කාර් එකේම හොරෙන්ම එන්නේ හොස්පිටල් එකට. මෙයාලා බොඩි එක මේ උස්සන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න බලන්නකො හොස්පිටල් එකට අලුතෙන් ඇවිත් ඉන්න සිකියුරිටි කවුද කියලා. මූ අර හොරා හොඳේ
මතකනේ බොරු ගුරා ඌ ඉතින් ශිවාලා දන්නවනේ ඇත්තටම හොරකම් කරන ඒවල මොක්කු ඉඳීද කියන බයට තමා මූ සිකියුරිටි ජොබ් එකක් කරන්න තීරණය කරලා තියෙන්නේ. කොහොම හරි මෙයාගේ උදව්වත් ඇතුව බොඩි එක තියෙන නම්බර් එක මෙයාලා හොයාගන්නවා. ඔන්න හැමෝටම හොරෙන් බොඩි තියෙන රූම් එකටත් මේගොල්ලෝ යනවා. කොහොම හරි ඔහොම හොය ඉන්නකොට බොඩි එකත් හම්බුන නිසා සිකියුරිටියාගේ උදව්වත් ඇතුව මෙයාලා එක ෂේප් එකේ අරගෙන එන්නේ පාකින් එක තියෙන තැනට. කොහොම හරි ඒකම ශිවාට කෝල් එකක් එන්නේ එයාගේ නෑනගෙන්. එතනම ශිවාගේ නෑනට ළමයා ලැබෙන්න තමයි යන්නේ. එයාව මේ වෙනකොට හොස්පිටල් එකට එක්කගෙන ඇවිත් තමයි ඉන්නේ. මේ විස්තර ශිවාගේ අයියා කොල්ලට කියනවා. ඔයාලට මතකනේ මෙයාලගේ ළමයි කීප සැරයක්ම ලැබෙනකොටම නැති වෙලා තියෙනවා. ඒක නිසා කොල්ල යාළුවෝ දෙන්නව එහෙ වැඩ ටික පොඩ්ඩක් බලන්න කියලා තමයි යවන්නේ. ශිවා නම් දැන් මේ බොඩි එක පරීක්ෂණාගාරයට අරගෙන ගිහින් සිසිරට උදව් කරන්න තමයි ලෑස්තිය. ඒකම ශිවාගේ කාර් එක පාකින් එකේ තියෙන එක දකින්නේ මෙතනට අර බොඩි එක බලන්නේ න රාගවන්. රාගවන් නම් දන්නේ නැහැ සිසිරාගේ ආත්මය මේ කාර් එකේ තියෙනවා කියලා. හොඳේ කොහොම හරි එතනට ගිහින් බලනකොට හොස්පිටල් එකේ කෙනෙක් කෝල් කරලා බලන්න ඕන බොඩි එකේ ID එක අහනවා. ඒක කිව්වම ඔය පත්‍රිකාව පුරවලා ආරක්ෂකයට දෙන්න සර්. එතකොට ඒගොල්ලෝ වාට බොඩි එක පෙන්නයි කියලා තමයි කියන්නේ. මෙතනදී මෙයාලගේ පෑනක් නැති නිසා රාගවන් දකිනවා මේ වාහනය ඇතුලේ තියෙන පෑනක්. ඒක ගන්න හිතාගෙන වාහනේට නගිනකොටම ඔන්න මෙතනදී නම් මෙයාගේ බෙල්ල හිර වෙනවා. කණ්ණාඩියෙන් දකිනවා වාහනේ 아무තු යක්ෂයෙක් වගේ කෙනෙකුත් ඉන්නවා. කොහොම හරි මෙයා මේකට බය වෙලා මෙතනින් බේරලා එහා පැත්තෙන් පැනලා බහිනකොට එයාගේම ටයි එකට එයාගේම බෙල්ල හිර වෙනවා. ඒකම කොහොම හරි හුස්ම හිර වෙන්න කලින් රාගවන් නම් මෙයා ළඟ තිබ්බ ලයිටර් එකකින් ටයි එක පුච්චලා දාලා මෙතනින් බිමට පැන ගන්නවා. ඇත්තටම මේක වැඩි ගැඹුරක් නැති නිසා රාගවන්ට එච්චර හානියක් නම් වෙන්නේ නැහැ. ඒකම තමා මේ බොඩි එක අරගෙන එන ශිවාව මේ බිමට වැටුණු රාගවන් දකින්නේ. මෙතනදී රාගවන් බොඩි එකක් දකිනවානේ මේක සිසිරයි කියලා. රාගවන් කෑ ගහන්න යනකොටම ශිවා ගිහින් එයාගේ ඔළුවට ෆයර් ටැංක් එකකින් ගහනවා. ඊළඟ සීන් එකේ මෙයාලා ඉන්නේ ප්‍රොෆෙසර්ගේ ලැබ් එකේ. ඒ වගේම රාගවන් නම් මේ වෙද්දි හිර කරලා දාලා. ඒකම කාර් එකත් මෙතනට ශිවා අරගෙන එනවා. මොකද ඒකනේ ආත්මේ ඉන්නේ. කොහොම හරි අර වගේ තවත් ටැබ් එකකින් සිසිරාගේ බොඩි එකත් කාර් එකට දාලා ආත්මය ආපහු ඇතුල් කරන්න යනකොටම ඇත්තටම රාගවන් මෙතනදී නිදහස් වෙලා. මෙයා මේකට වෙඩිත් තියනවා. කොල්ල මෙතනදී එන ගේමක් දීලා තුවක්කුව අයින් කරලා රාගවන්ට ගහනවා. ඒකම ප්‍රොෆෙසර් මේ බොඩි එක ආරක්ෂා කරන්න හිතාගෙන ඒක එතන තිබ්බ ඇම්බියුලන්ස් එකකට දානවා තමයි පෙන්නන්නේ. ඇත්තටම රාගවන් මෙතනදී ශිවාට හොඳටම ගහනවා. ඕම ගහලා රාගවන් ගිහින් අර බොඩි එක තියෙන වෑන් එකට නැගලා ශිවාව ඒකෙන් හප්පලා මරන්න තමයි යන්නේ. කොහොම හරි ප්‍රොෆෙසර්ත් මෙයා ගහපු නිසා එයාටත් කරගන්න දෙයක් නැහැ. කොහොම හරි මේ වෑන් එකට රාගවන් තියපු වෙඩිල්ලක් නිසා මේකේ තෙල් ලීක් වෙන්න පටන් අරන් තියෙනවා. ඔන්න මෙයා එනවත් එක්කම තමයි ශිවාගේ ටැක්සි එකේ කොයිල් එකක් උණු වෙනවා වගේ පෙන්වන්නේ. මේක කරන්නේ නම් සිසිරා. ඇත්තටම ඔන්න ඒකම මේ දේ නිසා ශිවාව බේරෙනවා. ඒත් රාගවන් සහ සිසිරාගේ බොඩි එක මේ ඇම්බියුලන්ස් එකත් එක්කම පිච්චිලා යනවා. ශිවා ඒක නවත්තන්න ගියත් ඒක හරියන්නේ නැහැ. දැන් බොඩි එකත් හොඳටම පිච්චෙනවා. ඔය වෑන් එකත් එක්කම රාගවන් සහ බොඩි එක මේ දෙකම විනාශ වෙලා යනවා. ඇත්තටම සිසිරා කොල්ලව බේරගන්න නිසා තමයි එයාට ලැබෙන්න තිබ්බ ජීවිතේම නැති කරගන්නවා. බොඩි එක නැතුව දැන් මේගොල්ලන්ට මුකුත් කරන්නත් බැහැනේ. කොල්ල කාර් එක ළඟට ගිහින් කෑ ගහන්නේ ඒයි තමුසේ ඇයි එහෙම දෙයක් කළේ කිය කොල්ලටත් මෙතනදි දුකයි. ඔයාම විනාශ කරගත්තේ ඇයි කිය කොල්ල මෙතනදි දුක් වෙනවා. ඔන්න ඒකම තමා මේ හැමදේම මැද්දේ අනු ආපහු කෝල් කරලා හොස්පිටල් එකට එන්න කියන්නේ. ඇත්තටම ශිවා එතනට එනකොටත් එයාගේ නෑනට ලැබෙන්න හිටිය දරුවා නැති වෙලා වර්ණ දේහ අසමානතාව නිසා කීප පාරක් ගැප් ගත්තත් එහෙම වෙනවා කියලා තමයි අනු මෙතනදි කියන්නේ. කොල්ලට නම් මෙතනදි ගොඩක්ම දුකයි. ඒ වගේම අයියාට නෑනට මේගොල්ලන්ට නිකන් පිස්සු වගේ. මේගොල්ලෝ වචනයක්වත් කතා කරන්නේ නැහැ. කොහොම හරි ඊළඟ සීන් එකේ මේ නැති වුණු ළමයාවත් තුරුල් කරගෙන මෙයාවත් උස්සගෙන එන්නේ මේගොල්ලන්ගේ ගෑරේජ් එකට. ශිවා නම් හොඳට මාඬනවා. මේ විස්තරේ යාළුවන්ට කියන්න තමයි මෙතනට එන්නේ. නෑන මැරිච්ච ළමයාවත් තියාගෙන කාර් එක ඇතුළට වෙලා අඬනවා තමයි පෙන්නන්නේ. ඔන්න ඒකම තමා ප්‍රොෆෙසර්ට අමුතු සද්දයක් එන්නේ. ඒක පොඩ්ඩක් බලනකොට තමයි එයා දකින්නේ කොල්ල එදා විසික් කරපු අර ටැබ් එක ඔයාලට මතකද? ඒක මෙතන තියෙනවානේ. මේ වෙනකොට ඒක 0 ඉඳන් 100ට ලෝඩ් වෙනවා. ඒත් සිසිරාගේ බොඩි එකක් දැන් නැහැ නේද?
ඔන්න ඒකම බලන්නකො වෙන දේ. මේ ළමයා එකපාරම අඬන්න ගන්නවා. ඇත්තටම වාහනය ඇතුළ හිටිය සිසිරගේ ආත්මය මේ ළමයාගේ මේ මැරිච්ච සිරුරට ඇතුල් වෙලා. ඔන්න ඕක තමා මෙතනදි වෙන්නේ. ඒකම මෙතනදි නෑනටත් පුදුමයි. මොකද මේ මැරිච්ච ළමයාට සිහිය ආවනේ. එයා කෑ ගහගෙන එළියට එනවා. ඔන්න කොල්ලගේ අයියටත් මෙතනදි ගොඩක්ම සතුටුයි. මේගොල්ලෝ නම් මේ ආත්ම සීනයක් දන්නේ නැහැ නේද? කොහොම හරි 90 වගේම මෙතන හිටපු හැමෝම පුදුම වෙනවා. ඒකම ශිවායාගේ කාර් එක දිහා බලනවා. ඒත් මේ වෙනකොට නම් දොර ඇරිලා තමයි තියෙන්නේ. මතකනේ ඉස්සර මේ වාහනේම දොර වහගත්තා. මෙතනින් තමා ශිවාට මේ වෙච්ච හැමදේම තේරුම් යන්නේ. ශිවා ප්‍රොෆෙසර් දිහා බැලුවම ප්‍රොෆෙසර් අමුතු විදියට අඬනවා වගේ. කොහොම හරි මෙතනදි ශිවාට මේ හැමදේම වගේ තේරෙනවා. තිසරගේ ආත්මය මේ ළමයා ගෑනකට ඇතුල් වුණානේ. කොහොම හරි ෆිල්ම් එකේ අවසානයේ ශිවත් සතුටින් මේ අලුතෙන්ම ඉපදුණු ළමයාගේ අතින් අල්ලනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා 2020 නිකුත් වෙච්ච ටැක්සි වාලා කියන මූවි එක ඉවර වෙන්නේ. මූවි එක හොඳ නම් රීකැප් එක ලස්සන නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න. මගේ channel එකෙන් ගොඩක්ම love story videos ගේන නිසා සමහරවිට මේක වෙනසක් වෙන්නේ නැති. මං ඉස්සරහට love story videos විතරක්ම නෙමෙයි අනිත් videos උත් ගේන්න බලනවා. ඒවත් ගේන්නේ හොඳම movies විතරයි. අන්න ඒක නිසා channel එක subscribe කරලා ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාලා අපේ channel එකත් එක්ක set වෙලා ඉන්න. එහෙනම් මේ වගේ සුපිරිම සුපිරි recap එකකින් තවත් දවසක හමු වෙමු. bye bye.